10 වසරේ පළවෙනි පාඩම වල දාලා එක පරීක්ෂණයක් අපි සාකච්ඡා කරන්නේ. ඊළඟ ප්‍රශ්න 10ක් තියෙනවා අපි ඒ 10 ඉස්සෙල්ලා කතා කරමු. පළවෙනි ප්‍රශ්නය අහනවා මේ අතරින් නයිට්‍රජන් අඩංගු නොවන ජෛව අණු වර්ගය මොකක්ද කියලා කියන්නේ අපි මේ පාඩමේදී කතා කරන ප්‍රධාන ජෛව අණු හතරක් මොනවද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලියික් අම්ල. එතකොට මුලින්ම දෙන DNA සහ දෙවෙනි උත්තරේ දින RNA මේ දෙකයි දෙනවා නියුක්ලියික් අම්ල වල තුන්වෙනි දින ප්‍රෝටීන කියන්නේ ජෛව අණුවක් ඒක හතරවෙනි දින ලිපිඩ. හරි. අපි ඒ සංයෝග වල අඩංගු වන මූලද්‍රව්‍ය සංයුතිය කතා කරනවා. එතකොට ලිපිඩ වල අඩංගු වෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මේ මූලද්‍රව්‍ය කියන්නේ මූලද්‍රව්‍ය සංයුතිය. හරි. DNA වල තියෙනවා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්ට අමතරව සහ ෆොස්ෆරස් තියෙනවා. හරි. එතකොට DNA එකේ නයිට්‍රජන් තියෙනවා. RNA එකේ නයිට්‍රජන් තියෙනවා. ප්‍රෝටීන වල CHON එක කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ඇතම් බිට සල්ෆර් කියන එක. හරි. එතකොට නයිට්‍රජන් එයාගේ අඩංගු වෙනවා ලිපිඩ කියන කෙනා තමයි එතකොට නයිට්‍රජන් අඩංගු වෙන්නේ නැත්තේ. ඒක පළවෙනි එකට උත්තරේ 1. හරි. කාබෝහයිඩ්‍රේට් වලත් ඔය මූලද්‍රව්‍ය සංයුතියම තමයි තියෙන්නේ. හරි. ලිපිඩ වල වගේම කාබෝහයිඩ්‍රේට් වලත් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තියෙනවා. දෙවෙනි එක පෘථිවිය මත වඩා සුලභතම කාබනික සංයෝගය මොකක්ද කියලා අහනවා. ජලය, විටමින්, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ. කාබෝහයිඩ්‍රේට් තමයි පෘථිවිය මත සුලභතම කාබනික සංයෝගය එන උත්තරේ තුන. හරි. මෙහෙම පෘථිවිය මත වඩා සුලභතම අකාබනික සංයෝගය මොකක්ද කියලා අහුවොත් එහෙම ජලය එන්නේ. හරි. ඊට පස්සේ තුන්වෙනි එකට පැන්ලසින් වැඩිම සීනි වර්ගයේ වන්නේ මේ අතරින් කුමක්ද කියලා දැන් ඔය තියෙන ඔක්කොම කාබෝහයිඩ්‍රේට් ආකාර පිළිබඳව ඔයා දැනගෙන ඉන්න ඕනේ මේ එකක් ගැන විශේෂ ලක්ෂණ. හරි. එළින් මම මේවා තියරින් අපි උත්තරේ ගන්නවා ෆ්‍රුක්ටෝස්. හරි උත්තරේ 3. හතරවෙනි එක සතුන්ගේ සිරුරු තුළ සංචිත වෙන කාබෝහයිඩ්‍රේට් ආකාරය වන්නේ සතුන් තුළ ශාක තුළ අපි වෙනකොට කතා කරනවා ශාක තුළ ලබා වෙලා තියෙන කාබෝහයිඩ්‍රේට් ආකාරය වෙන්නේ සෙලියුලෝස් සහ පිස්ටේ කියන්නේ. හරි. එතකොට සතුන්ගේ සිරුර තුළ මේ තැන්පත් වෙලා තියෙන ග්ලයිකෝජන් සතුන්ගේ අක්මාවේ. හරි. උත්තරේ හතරවෙනි එක උත්තරේ. හරි. පස්වෙනි එකට එන්න. පස්වෙනි එක. ප්‍රෝටීන වල අඩංගු වන මූලද්‍රව්‍යයක් නොවන්නේ මේ අතරින් කුමක්ද කියලා අහනවා. නයිට්‍රජන්, ෆොස්ෆරස්, සල්ෆර් සහ ඔක්සිජන් දෙන්නේ. ෆොස්ෆරස් කියන කෙනා ප්‍රෝටීන වල අඩංගු වෙන්නේ නැහැ. ඒතර උත්තරේ වෙන්නේ 2. හරි. පස්වෙනි උත්තරේ 2 ප්‍රෝටීන. මේ ෆොස්ෆරස්. හරි. ප්‍රෝටීන වල ෆොස්ෆරස් නැහැ. ෆොස්ෆරස් අඩංගු වෙන්නේ නියුක්ලියික් අම්ල වල. 6 වෙනි එක අසත්‍ය ප්‍රකාශය වන්නේ පළවෙනි එක එන්සයිම් කාබනික උත්ප්‍රේරකයක් හරි අර්ථ දැක්වීම දෙනවා. ජීවි දේහ තුළ නිපද වෙන ජෛව රසායනික උත්ප්‍රේරකයක්. හරි. දෙවෙනි එක පොලිසැකරයිඩ් ඇල්ජලයේ අද්‍රාව්‍ය වේ. හරි. පොලිසැකරයිඩ් ඇල්ජලයේ ද්‍රාව්‍ය වෙන්නේ නැහැ. තුන්වෙනි එක ග්ලූකෝස් පැනසක් නොමැති මොනොසැකරයිඩ් ආකාරයක් ග්ලූකෝස් නේ ගැලැක්ටෝස් පැනසක් නොමැති මොනොසැකරයිඩ් ආකාරයක් තුන්වෙනි එක හරි. හතරවෙනි එක කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අනුපාතය. ඒ කියන්නේ H/O අනුපාතය 1:2යිලු. හරි. වැරදි. හරි. H/O අනුපාතය වෙන්නේ 2:1යි. හරි. මේ ඉලක්කම් දෙක මාරු වෙනවා. ඒතර උත්තරේ 6 වෙනි එකට 4. හත්වෙනි ප්‍රශ්නේ දෙන්න. නියුක්ලියික් අම්ල වල දැනුම් ඒකකය වන්නේ දැන් මේ කතා කරමු ජෛව අණු කීපයේ ඒ සෙට් එකකටම තියෙනවා දැනුම් මේක. එතකොට මෙතනදී අහන්නේ නියුක්ලියික් අම්ල වල දැනුම් ඒකකය වෙන්නේ නියුක්ලියෝටයිඩ්. උත්තරේ 4. හත්වෙනි එකත් උත්තරේ 4 වෙන්නේ. එතකොට ඇමයිනෝ අම්ල දැනුම් ඒකකය වෙන්නේ ප්‍රෝටීන වල. හරි. ඒවල පේපර් එක සාකච්ඡා කරද්දී මේ අදාළ උත්තරේ විතරක් හරිනම් හරි දාගෙන නිකන් ඉඳලා කතා කරන ප්‍රශ්න 4ෙම උත්තරේ ඔයා දන්නේ නැත්නම් මේක කියන්නේ මේ කතා කරන එක මොකේද කියලා දන්නේ නැත්නම් ඔයාලා අමතර ඔය පොලයක් අරගෙන ඒක ලියා ගන්න. හරි. ඒක තමයි පේපර් එකක් සාකච්ඡා කරනවා කියන්නේ. හරි. ඇමයිනෝ අම්ල ප්‍රෝටීන වල දැනුම් මේක කියන්නේ. ඊට පස්සේ මොනොසැකරයිඩ් මොනවද? කාබෝහයිඩ්‍රේට් වල දැනුම් මේක කියන්නේ. DNA කියලා එහෙම දැනුම් මේකක් නැහැ. DNA වල දැනුම් ඒකක් තියෙනවා. ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ්. හරි. අටවෙනි ප්‍රශ්නේ හිමොග්ලොබින් සංශ්ලේෂණයට අවශ්‍ය වන khනිජ ලවණය මොකක්ද කියලා අහනවා. හිමොග්ලොබින් සංශ්ලේෂණය කොහොමද තියෙන්නේ කරුණු වලගේ මේ පාඩමේ අවසානයේ තියෙනවා වගුතුනක්. ඒ වගුතුන වල පාඩම් කරගන්න ඕන. හරි. හිමොග්ලොබින් සංශ්ලේෂණයට වැදගත් වෙනවා. ඒක. 9 වෙනි එක ශාක පත්‍ර මත රතු හා දම් වර්ණ ලෙස ලප ඇතිවන්නේ කුමන khනිජ ලවණය වුණ වීමෙන්ද කියලා අහනවා. උත්තරේ 2 ෆොස්ෆරස්. මේ ඔක්කොම තියරි කරුණු. කියන්නේ වගුව පාඩම් කරගන්න වෙනවාමයි. හරි. ඊට පස්සේ මේ අතරින් ජලයේ දියවන විටමින් වර්ගය වන්නේ මොකක්ද කියලා අහනවා. අපි මේක කතා කරනවා ජලයේ දියවන විටමින් සහ ලිපිඩ වල දියවන විටමින් කියලා. කියන්නේ මේද ද්‍රාව්‍ය විටමින් මම කෙටි ක්‍රමයකට කිව්වා විටමින් කඩේ. හරි. කඩේ තමයි මේ දේ ලියවෙන්නේ.
හරි ඊට අමතරව මේක අමතරව තියෙන විටමින් වර්ග දෙක ඒ කියන්නේ විටමින් B සහ C කියන කෙනා මෙන්න මේ දෙන්න තියෙන්නේ ජලය හරි ඒක අහන්නේ 10 ප්‍රශ්න මේ අතරින් ජලයේ තියෙන විටමින් වර්ග මේ A K E කියන තුන් දෙනාම තියෙන මේ දෙ මෙන්න මේ B කියන විටමින් එකකට තියෙනවා ජලය හරි මේ දාන්න නැත්නම් අමතරව මේක තියා ගන්නවා හරි උත්තරේ 4 ඊට පස්සේ එන්න දෙවෙනි ප්‍රශ්නේද දෙවෙනි ප්‍රශ්නේදී හරි වැරදි දාන්න හරි වැරදි දාන එකේ මුලින් අහනවා විටමින් අකාබනික සංයෝගයක් ලු හරි විටමින් අකාබනික සංයෝගයක් ලු විටමින් කියන්නේ කාබනික සංයෝගයක් හරි දැන් මේක පාඩමේ කතා කරන ජෛවාණු ප්‍රධාන ජෛවාණු හතරට අමතරව ඉගෙන ගන්නවා විටමින් සහ ජලය එතකොට විටමින් ජලය කණජ ලවණ කියන තුනක් මේ ඉගෙන ගන්නවා. එතකොට ඒකේ විටමින් කියන කෙනා කාබනික ප්‍රධාන ජෛවාණු තුනට හතරට අමතරව මේ විටමින් කියන කෙනා කාබනිකයි. හරි දෙවෙනි ප්‍රශ්නේ රෝගලකම් එක. එතකොට විටමින් යනු අකාබනික සංයෝගයක් කියන එක විටමින් කියන්නේ කාබනිකයි. දෙවෙනි එක ප්‍රෝටීන අනිවාර්යයෙන් සල්ෆාඩංගු සංයෝගයක්. අනිවාර්යයෙන් සල්ෆාඩංගු වෙන්නේ නැහැ. නමුත් ඇතැම් විට තමයි සල්ෆාඩංගු වෙන්නේ. ඒක උත්තරේ වැරදි. ජීවීන්ගේ දේහ බරින් වැඩිම ප්‍රමාණයක් ජලය අන්තර්ගත වේ. හරි කියන්නේ 100ට 60 ගානක් දේහ බරෙන් අයිති වෙන්නේ ජලය. හරි. එතකොට ඒ උත්තරේ හරි. හතරවෙනි එක ඇතම් වෛරස් වල ප්‍රවේණය තොරතුරු ගබඩා කිරීමට RNA වැදගත් නොවේ කියනවා. හරි. RNA වැදගත් වෙනවා වෛරස් වල DNA ගබඩා කරන්න. හරි. DNA එක ප්‍රවේණික තොරතුරු ගබඩා කරන්න RNA වැදගත් නොවේ කියන එක වැදගත් වෙනවා. ඊට පස්සේ හයවෙනි එක පස්වෙනි එක ප්‍රෝටීන් සංශ්ලේෂණ ක්‍රියාවලියට RNA වැදගත් වේ. හරි. ප්‍රෝටීන් සංශ්ලේෂණ ක්‍රියාවලියට RNA වැදගත් වෙනවා. හරි. ප්‍රෝටීන් සංශ්ලේෂණ ක්‍රියාවලියට. හයවෙනි එකෙන්ද ලිපිඩ CHO යන මූලද්‍රව්‍ය වලට අමතරව නයිට්‍රජන් අඩංගු වෙනවලු. මම මුලින්ම කතා කරපු කියන්නේ මේ විගහණයේ පළවෙනි කතා කරපු එක කිව්වා ලිපිඩ වල අඩංගු වෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් පමණයි. හරි. කාබෝහයිඩ්‍රේට් වල ඒ විදිහමයි. එතකොට හයවෙනි එකේ නයිට්‍රජන් අඩංගු වෙන්නේ නැහැ ඒක. හත්වෙනි එකෙන්ද ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂාව සඳහා පළමු කොපර් සල්ෆේට් වැඩි ප්‍රමාණයක් එකතු කරයිලු. පළමු කොපර් සල්ෆේට් වැඩි ප්‍රමාණයක් තමයි එකතු කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මුලින්ම එකතු කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි වැඩි ප්‍රමාණයක්. ඒ උත්තරේ වැරදි. 7 වෙනි එක වැරදි. 8 වෙනි එකට එන්න. රක්ත වියදතාවයේ ඇතිවීමට විටමින් D පූර්ණ වීම බලපායි. හරියටම හරි. හරි. ඒවා විටමින් වග පාඩම් කරගන්න ඕන. විටමින් වගේ පූර්ණතා ලක්ෂණ ඊට පස්සේ ජෛවමගින් නැති වෙන ප්‍රයෝජන ඒ ටික පාඩම් කරගන්න ඕන. හරි. රක්ත වියදතාවයේ ඇතිවීම විටමින් D පූර්ණ වීම බලපානවා. හරි. 9 වෙනි එකට එන්න. 9 වෙනි එක කියන සියලු කාබෝහයිඩ්‍රේට් ආකාර ජලයේ දිය වෙනවලු. සියලු කාබෝහයිඩ්‍රේට් ජලයේ දිය වෙන්නේ නැහැ. මොකක්ද? පොලිසරයට ගත්තම කොහොමද ජලයේ දිය වෙන්නේ? හරි. 9 වෙනි උත්තරේ වැරදි. 10 කාබනේට සහ බයිකාබනේට කාබනික සංයෝගලු. හරි. අපි කතා කරනවා මේ පාඩමේ මුලින්ම කාබන් ඩයොක්සයිඩ්, කාබනේට, බයිකාබනේට මෙන්න මේ සංයෝගය කාබන් කියන මූලද්‍රව්‍යයේ අඩංගු වුණත් මෙයාලා අකාබනිකයි. හරි. විශේෂ කර්මයක් නැහැ. මෙයාලා අකාබනිකයි කියලා කියනවා. එතකොට කාබනේට බයිකාබනේට කාබනික සංයෝග වේ කියන එක වැරදි. හරි. කාබන් අඩංගුවා එයාලා අකාබනිකයි කියලා. හරි. එතකොට ඉරිගහන ප්‍රශ්න දෙකයි හරි වැරදි දාන ප්‍රශ්න දෙකයි කතා කරා. එන්න ලියන ප්‍රශ්න වලට. ඊට ප්‍රශ්න ලබනවා පළවෙනි කාබෝහයිඩ්‍රේට් සෑදී ඇති ආකාරය අනුව වර්ග කරන එක ප්‍රධාන සංයෝග ආකාර තුන මොකක්ද කියලා. හරි. තුන්වෙනි ප්‍රශ්නය. හරි. මොනවද? මොනොසැකරයිඩ්, මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. හරි. පොලිසැකරයිඩ්. එන්න රෝගලකම් දෙක එම එක් සංයෝග සඳහා නිදසුන් වෙන වෙනම ලියන්නු. ඒ කියන්නේ මෙන්න මේ කතා කරපු සංයෝග වලට නිදසුන්. හරි. දැන් මොනොසැකරයිඩ් මම එක එකකින් ලියන්නම්. මොනොසැකරයිඩ් ගත්තාම මොනොසැකරයිඩ් වල අයිති වෙනවා ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ෆ්‍රුක්ටෝස් ඊට පස්සේ ගැලැක්ටෝස්. හරි. ඊළඟ ඩයිසැකරයිඩ් වලට අයිති වෙනවා මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. පොලිසැකරයිඩ් වලට අයිති වෙනවා පිෂ්ඨය, සෙලියුලෝස්,
ග්ලයිකෝජන්. හරි. ඊට පස්සේ හරි මේ එතකොට ප්‍රෝබ්ලම් එකක් 1 2 දෙකේම උත්තර මෙතන දෙනවා. හරි. එන්න. ඊළඟ ප්‍රශ්න එනවා කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම් හතරක් කියන්නලු. ඔයාලා දිනේ වැදගත්කම් හතරයි. එකක් තමයි ශක්ති ප්‍රභවයක් ලෙස. ශක්ති ප්‍රභවයක් ලෙස මේ පාඩම අන්තිම තියෙන පාඩම් කරනවා. හරි. ඊට පස්සේ එනවා සංචිත ආහාරයක් ලෙස. සංචිත ආහාරයක් ලෙස. හරි. ඊට පස්සේ ඊළඟ එක නියුක්ලියික් අම්ලවල සංඝටකයක් ලෙස. හරි. නියුක්ලියික් අම්ලවල සංඝටකයක් ආයනවා ජීවීන්ගේ සෛල බිත්ති නිර්මාණයට. හරි. සෛල බිත්ති නිර්මාණය වැදගත් වෙනවා සෙලියුලෝස් කියන එක. හරි. උදාහරණයක්. එතකොට මෙන්න මේ කියන කාබෝහයිඩ්‍රේට් වල කෘත්‍යයන් අතර මතක තියෙන්න ඕනේ. හරි. වැදගත්කම. හතරවෙනි ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාව කෙටියෙන් විස්තර කරන්න කියනවා. හරි. හතරවෙනි එක. එතකොට මම ඒක ආයෙ පොඩ්ඩක් කියන්නේ මම කියද්දි කැමති කටට ලියා ගන්න පුළුවන්. අපි ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාවේ එක කෙටියෙන් විස්තර කරනකොට ආයෙ වැල්ලට අරන් ගොඩක් ඕනේ නැහැ. කෙටියෙන් කියන්න කියලා දෙන්නේ. මොකද ග්ලූකෝස් ද්‍රාවණයක් පරීක්ෂණ නලයකට අරගෙන හරි මම හදන්නම්. ලියා ගන්න කට්ටිය ලියා ගන්න කියන්නේ. හරි. ග්ලූකෝස් ද්‍රාවණයක් පරීක්ෂා නලයකට ගෙන එයට බෙනඩික් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් දමා. එයට බෙනඩික් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් දමා ජල තාපකයක බහා රත් කළ විට. හරි. කෙලිම රත් කර විට කියලා ලියුවොත් එහෙම වැරදියි. කෙලිම රත් කළ විට කියලා ලියුවොත් වැරදියි. එහෙනම් ලියන්න ඕනේ ජල තාපකයක බහා රත් කළ විට. පහත වර්ණ විපර්යාස ඇති වේ. පහත වර්ණ විපර්යාස ඇති වේ. එතකොට ඔයා වර්ණ විපර්යාස ටිකක් යටින් ලියන්න ඕනේ. නිල්, කොළ, කහ, තැඹිලි, ගඩොල් රතු අවක්ෂේප. හරි. ගඩොල් රතු අවක්ෂේප. මෙන්න මේ ආකාරයට ඒ පරීක්ෂණ කෙටියෙන් විස්තර කරලා වර්ණ විපර්යාසය ලියලා දෙනවා නම් ලකුණු හම්බුනා. හරි. එන්න ඊළඟ ප්‍රශ්නය. හරි. එතකොට තුන්වෙනි ප්‍රශ්නය අපි සාකච්ඡා කරලා ඉවරයි. මම කරනවා. ලියන්න බැරි වෙච්ච කට්ටිය කියලා ලියන්න බැරි වුණාම වීඩියෝ එක පෝස්ට් කරලා ලියගත්තා. හරි. ඊළඟට ප්‍රෝටීන වල මූලද්‍රව්‍ය සංයුතිය මොකක්ද කියලා. හතරවෙනි ප්‍රශ්නය. ප්‍රෝටීන වල මූලද්‍රව්‍ය සංයුතිය හනවා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ඇතම් විට මෙන්න මේ වචනය අනිවාර්යයි. ඇතම් විට සල්ෆර්. හැම වෙලේම සල්ෆර් නැහැ. ඇතම් විට සල්ෆර් කියන වචනය වැදගත් වෙනවා. හරි. ඊට පස්සේ දෙවෙනි එක ප්‍රෝටීන වල තැනුම් ඒකකය මොකක්ද කියලා. හරි. මූලද්‍රව්‍ය සංයුතිය වෙනයි තැනුම් ඒකක වෙනයි. ප්‍රෝටීන වල තැනුම් ඒකකය තමයි ඇමයිනෝ අම්ල. හරි. ඊට පස්සේ එන්න තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රෝටීන වල වැදගත්කම් තුනක් ලියන්න කියනවා. ප්‍රෝටීන වල වැදගත්කම් තුනක්. එකක් තමයි ශක්ති ප්‍රභවයක් ලෙස. ඊට පස්සේ අනිත් එක ව්‍යුහාත්මක සංඝටක සෑදීමට. ඊට පස්සේ හෝමෝන ලෙස එන්සයිම ලෙස. ඊට පස්සේ ආයමනවාද ශක්ති ප්‍රභවයක සහ ව්‍යුහාත්මක සංඝටක සෑදීමට හරි. ඊට පස්සේ එන්සයිම ලෙස හරි. තව ඊළඟට එනවා
ප්‍රතිදේහ ලෙස. හරි. ප්‍රතිදේහ ලෙස වැදගත්. හරි. ඊට පස්සේ අහනවා එන්සයිම යනු පොඩි වැදගත්කම් තුනක් හතරක් මෙතනින් ඕන තුනක් ලියලා දෙනවා. අර ඔයාලා පොතේ බීඩට කියනවා. හරි. එන්සයිම් ඊළඟට අහනවා එන්සයිම් වල කුමක්ද කියලා. එන්සයිම් කියන්නේ මම ආ බෝඩ් එකේ ලියන්නේ නැහැ. ඔයාලා මම කියලා ලියාගන්න. ජීවී දේහ තුල නිපදවන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන. හරි. ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන. ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන. ජෛව අණුවේ. හරි. ජෛව අණුවේ. හරි. නැත්නම් විශේෂිත ප්‍රෝටීන වේ. ඒවට කියනවා කාබනික උත්ප්‍රේරකයන්. මෙයා කාබනික උත්ප්‍රේරකයන්ද කියලා අහුවොත් එහෙනම් හරි වරද දාන එක එන්සයිම යනු කාබනික උත්ප්‍රේරකයකි කියන එක හරිද වැරදිද කියලා අහුවොත් හරියයි. කාබනික උත්ප්‍රේරක. හරි. ඊළඟට අහනවා ඊළඟ ප්‍රශ්නේ අහනවා හරි. එතකොට හතරවෙනි ප්‍රශ්නෙත් අපි කතා කරා. පස්වෙනි ප්‍රශ්නේ දෙන්න. පස්වෙනි ප්‍රශ්නේ අහනවා නියුක්ලික් අම්ලවල දැනුම් මේකක මොකක්ද කියලා. නියුක්ලික් අම්ලවල දැනුම් මේකක මොකක්ද? පස්වෙනි ප්‍රශ්නේ නියුක්ලික් අම්ලවල දැනුම් මේකක තමයි නියුක්ලියෝටයිඩ්. හරි. නියුක්ලියෝටයිඩ්. මම උත්තර දැන් මේ ප්‍රශ්න උත්තර ලියපු ළමයිගේ පේපර් බලුවම මම දැක්කා නියුක්ලියෝටයිඩ් කියන්නේ ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩ් එහෙම ලියලා. හරි. ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩ් සහ රයිබෝනියුක්ලියෝටයිඩ් කියලා කියන්නේ DNA සහ RNA වල තමයි. හරි. මෙතන කියන්නේ නියුක්ලික් අම්ලවල දැනුම් මේක කියන්නේ. එතකොට ලියන්න ඕන නියුක්ලියෝටයිඩ්. හරි. දෙවෙනි කරා නියුක්ලික් අම්ලවල මූලද්‍රව්‍ය සංයුතිය මොකක්ද? හරි. මූලද්‍රව්‍ය ටික අහන්නේ. මොනවද? කාබන්, හයිඩ්‍රජන් මම දැන් වචන කියන්නේ නැහැ. කෙලිම සංකේතයම දාමු. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්. හරි. මෙයාගේ අතමිට නැහැ. CHON P කියන මූලද්‍රව්‍ය ටික අඩංගු වෙනවා. හරි. ඊට පස්සේ ඊළඟට අහනවා DNA වල දැනුම් ඒකකයේ සහ එය පිහිටා ඇති ස්ථානය. හරි. දාන්න දැන් එන්න. DNA වල දැනුම් ඒකකය. හරි. DNA වල දැනුම් ඒකකය තමයි ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ්. නියුක්ලියෝටයිඩ්. හරි. පිහිටලා තියෙන ස්ථානය අහනවා. මෙයා අනිවාර්යයෙන් පිහිටලා තියෙන්නේ සෛලයේ. සෛලවල න්‍යෂ්ටිය තුල. හරි. සෛලවල න්‍යෂ්ටිය තුල. ඊළඟට අහනවා නියුක්ලියික් අම්ලවල වැදගත්කම් තුනක් කියන්න කියලා. හරි. නියුක්ලියික් අම්ලවල වැදගත්කම් තුනක්. මම ලියන්නේ ආයේ බෝඩ් එකේ මම කියද්දී වැරදිච්ච ලියා ගන්න පුළුවන්. අතවල පොතේ තියෙනවා චෝදේ තියෙනවා නියුක්ලියික් අම්ලවල වැදගත්කම්. එකක් තමයි ජීවීන්ගේ පෙරේනික තොරතුරු ගබඩා කර තබා ගන්න DNA වැදගත් වෙනවා. හරි. ජීවීන්ගේ පෙරේනික තොරතුරු ගබඩා කර තබා ගැනීමට වැදගත් වෙනවා. ඊළඟ පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රවේණික තොරතුරු සම්ප්‍රේෂණය කරන්න වැදගත් වෙනවා. හරි. න්‍යෂ්ටියේ තියෙන DNA පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රවේණික තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට වැදගත් වෙනවා. හරි. ඊට පස්සේ RNA දැන් මේ කතා කරන්නේ DNA කියන වෙනම DNA RNA කියලා වෙනම නැහැ. එලිමක් කතා කරන්නේ නියුක්ලියික් අම්ල වල ගත්තා. එතකොට DNA RNA කියන එක අයියලා ඉඳලා තමයි යන්න පුළුවන්. ඇතම් වෛරස් වල ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමට RNA වැදගත් වෙනවා. හරි. එතන ලියන්න ඕනේ විශේෂයෙන්ම ලියන්න ඕනේ. ඇතම් වෛරස් වල ප්‍රවේණික තොරතුරු ගබඩා කර තබා ගැනීමට RNA කියන එක අනිවාර්යෙන් ලියන්න ඕනේ. හරි. RNA කියන එක අනිවාර්යෙන් එතන ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ හරි. දැන් පස්වෙනි ප්‍රශ්නෙත් අපි සාකච්ඡා කරලා ඉවරයි. එන්න 6 වෙනි එකට. අන්තිම එක එන්න. අන්තිම එක අහන්නේ ජලයේ සුවිශේෂී ගුණ මොනවාද කියලා අහන්න. හරි. ජලයේ සුවිශේෂී ගුණ. එකක් තමයි 6 වෙනි එකේ ද්‍රාවක ගුණය. හරි. ද්‍රාවක ගුණය. ඊළඟ එක සිසිලන කාරක ජලයේ ප්‍රධාන ගුණ 4යි තියෙන්නේ. ඒත් මේ 4 වල අනිවාර්යෙන් පාඩම් කරගන්න පොඩි කාලේ වගේ ඒවට යන්න බෑ නෑමට කැමරට බීමට ඒවා නැති. හරි. ද්‍රාවක ගුණය සිසිලන කාරක ගුණය. සිසිලන කාරක ගුණය. ඊළඟට එනවා ජලයේ සංශක්ති සහ ආශක්ති බල පැවතීම. හරි. ඊළඟට එනවා ජලය මිදීමේදී
ජලය මිදීමේදී සිදුවන හරි ජලය මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය හරි හරි ඊට පස්සේ මේ තමයි ජලයේ ප්‍රධාන ගුණාංග හතර. මේක ඔයාලා මතක තියෙනවා. දෙවෙනි කියනවා යකඩ ඌණ වීමෙන් මානව දේහයේ ඇතිවන ඌණතා ලක්ෂණ මොනවද කියලා. හරි? යකඩ ඌණ වීමෙන් ඇතිවන ඌණතා ලක්ෂණ. මොනවද? යකඩ ඌණ වීමෙන් ඇතිවෙනවා රක්ත හීනතාවය. ප්‍රධාන වශයෙන්. යකඩ ඌණ වීමෙන් රක්ත හීනතාවය ඊළඟට ඇති වෙනවා නිද්‍රාශීලීත්වය. කියන්නේ නිදිමත ගතිය. හරි? නිද්‍රාශීලීත්වය. හරි? ඊට පස්සේ ආය ඇති වෙනවා ක්‍රියාකාරී අඩු බව. ක්‍රියාකාරී බව අඩු වීම. ක්‍රියාකාරීත්වය අඩු වීම. ආයේ මානසික සංවර්ධනයේ දුර්වලතාවය තියෙනවා. හරි? දැන් ඔයා බලුවම ඔයාලා ලක්ෂණ මේ අතර තියෙනවා. ඔයාට යකඩ අඩු වෙලා වෙන්න පුළුවන්. හරි? නිද්‍රාශීලීත්වය ඊට පස්සේ ක්‍රියාකාරීත්වය අඩු වීම, මානසික සංවර්ධනයේ දුර්වලතාවය ඇති වීම. හරි? මේ ටික හැබැයි නිතරම කනවා වෙනවා. හරි? එහෙනම් මෙතන තියෙන්නේ යකඩ උණු වීමක් නෙවෙයි කම්ම වෙනවා. හරි? ඒක උණු වීමක් නෙවෙයි. හරි? මෙතන අමතාත්ත හොඳ කම්ම දෙනවා. හැබැයි මේ ලක්ෂණ ඔක්කොම දෙනවා. යකඩ උණු. හරි? ඒමයි කියනවා යකඩ හැඳි කම් දෙනවා. හරි? යකඩ හැඳක් කරනවා යකඩ අඩු. හරි? එන්නේ. එතන මේ ප්‍රශ්න දෙකක් අතර. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි එක යනවා මේද ද්‍රාව්‍ය විටමින්. අපි ඉස්සෙල්ලා කතා කරා. මේදේ ද්‍රාව්‍ය විටමින් මම කිව්වා විටමින් කඩේ. විටමින් කඩේ මේදේ ද්‍රාව්‍ය වෙනවා. හරි? විටමින් K A D E යන විටමින්. හරි? යන විටමින් ටික මේදේ තියෙනවා. ඊළඟ අන්තිම ප්‍රශ්න අහනවා විටමින් C වල ප්‍රයෝජන ලියා ඒවා ඌණ වීමෙන් ඇතිවන රෝග ලක්ෂණ දෙකක්. හරි? විටමින් C වල ඌණතා ලක්ෂණ තමයි මොනවද? මිදුළු මස් දුර්වල වීම. හරි? මේකයි මම ලියන්නේ බෝඩ් එකේ. පොතේ තියෙන ඔයාලට පාඩම් කරගන්න අනිවාර්යයෙන් මේ වහු ටික පාඩම් කරගන්න. එන්නේ. හැමදාම එක වෙලාවක් අරගෙන වහු පාඩම් කරන්න අවශ්‍ය නැහැ. හරි? එක දවසක් ගන්නවා විටමින් වර්ග දෙකක්. හරි? විටමින් A සහ B. මේ දෙක පාඩම් කරගන්න පුළුවන්. එක දවසෙන් පුළුවන්. පැය භාගයක්වත් යන්න. හරි? ඊට පස්සේ දෙවෙනි දවසේ ගන්නවා. දෙවෙනි දවසේ ඊට පස්සේ මේ C සහ D ඔය විදිහට තියෙන දවස් කීපයක් යන විභාගයට කලින් උඩේ වගුම පාඩම් කරගන්න පුළුවන්. හරි? විදුරු මස් දුර්වල වීම එක වුණතා ලක්ෂණයක්. ඊට පස්සේ අභ්‍යන්තර රුධිර ගැලීම් ඇතිවීම. හරි? අභ්‍යන්තර රුධිර ගැලීම් ඇතිවීම. ඊට පස්සේ ආය රෝග ඇති තමයි මේ රෝග ලක්ෂණ තමයි රෝග සුව වීමට කල්ගත වීම. හරි? විටමින් C වල වුණතා ලක්ෂණයක්. රෝග සුව වීමට කල්ගත වීම. ඊට පස්සේ ආය යන බලන්න ස්කර්වි රෝගය. හරි? අල්සයිමර් පටන් ගන්න පොතේ තියෙනවා ස්කර්වි රෝගය. ඊට පස්සේ යනවා වුණතා ලක්ෂණ වල ප්‍රයෝජන ගන්නවා. ප්‍රයෝජන තමයි සමේ නිරෝගී භාවය වැදගත්. සමේ නිරෝගී භාවයට වැදගත් වෙනවා. සමේ නිතරම තුවාල ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ අර එක පැල්ලම් වෙන්නේ නැහැ. ඒ විදිහට මේ සමේ නිරෝගීතාවයට විටමින් C වැදගත් වෙනවා. ඊට පස්සේ දත්වල එනමලය සෑදීමට අවශ්‍ය වෙනවා. හරි? දත්වල එනමලය සෑදීම. එනමලය කියලා කියන්නේ විදුරු මස් ඇතුළට තියෙන දතේ මට පිළිම දෙන්න නෙමෙයි. ඊට ඇතුළෙන් තියෙන මේ එනමලය කියන්නේ ඒක. ඒක සංවර්ධනයට වර්ධනයට වැදගත් වෙනවා. හරි? ඊට පස්සේ අනිත් ප්‍රයෝජනය තමයි කොලජන් තන්තු සංශ්ලේෂණයට වැදගත් වෙනවා. හරි? ඒ කියන්නේ කොලජන් තන්තු ඇඟ ඇතුලේ රුධිරේ මේ පඩගෙන සම්බන්ධක පඩගෙත් එක්ක තියෙන වර්ගයක් අපි 11 වෙනි කතා කරනවා කොලජන් තන්තු. මේ කොලජන් තන්තු සංශ්ලේෂණයට විටමින් C වැදගත් වෙනවා. හරි? එතකොට මේ විදිහට පේපර් එක ඉවර වෙනවා. අහන්න පුළුවන් ගොඩාක් තැන් වල කියන්නේ ප්‍රශ්න අහන්න පුළුවන් ගොඩාක් තැන් වලින් කතා කරලා ඒක ගන්න මේ පාඩමේ අවසානයේදී වගු තුනක් පාඩම් කරගන්න. හරි? හරි. අපි ඊළඟ වීඩියෝ එකේ